අයිබෝන් කිව්වා. මම මේ කියන්න හදන්නේ මොකක්ද දන්නවද? දැන් මේ අපිට ලංකාවේ නිවුස් බලනකොට Facebook වලින් ආහාරයෙන් මෙහෙන් සමාජ මාධ්‍ය වලින් නිවුස් බලනකොට තනිකරම මේ රාජ්‍ය ද්‍රෝහී වැඩ කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා. මොකද අනුර ජනාධිපතිතුමාගේ තියෙන මේ කියන දරදනු භාවයක් නැතිකමයි නීතිය තියෙන ලිහිල්කමයි. එයා අනිති ලෙස නීතිය පාවිච්චි කරන්නේ නැති හින්දායි ඇත්තට මේකෙන් අවිතු ප්‍රයෝජන නම් දැන් අර කවුද තොපිලගේ හාමුදුරුවෝද කවුද ඒ ගස් ගෙම්බා කියනවා මේ කමනි මැරපු එකට කමනි ආයතොල්ලා කියන කෙනා කමනිලු හරිද මුම් මේ ජාත්‍යන්තරව මේ යුද්ධයක් තියෙන වෙලාවක මේ වොයිස් කට් දෙනවා දන්න මගුලකුත් නැහැ හරිද මන්නම් කියන්නේ එතකොට දැන් මේ පිකටින් කරනවා අනික අර මේ මොකද්ද මේ අර ගොන් වහන්සේ කවුද මේ වීරවංශ කියන ගොම්බූරුවා යකෝ මේ CID එකට මිනිස්සෙක් අත්අඩංගුවට ගන්නේ එතන පරීක්ෂණයක් කරන්නේ එතන අනිවාර්යෙන් මොකක් හරි හෝ වැරදි ඒක තීරණය කරයි ඒක එතනින් අධිකරණයට දාලා ඒවා බලාගනි යකෝ එහෙම මේ CID එකේ අත්අඩංගුවට ගත්ත එකකට පිකටින් කරලා එතෙන්ට ගිහිල්ලා මිනිස්සු ගෙන්නලා පිකටින් කරන්න පුළුවන්ද රටක මේවට අනිවාර්යෙන් නීති හදලා ඉවරලා මුන් දාන්න ඕන ඇතුළට මුන් එදා ඉඳන් මුන් මේ එක එකගේ කටු කකා ඇත්තටම ඒවට නීති හදන්න ඕනේ මොකද දැන් මිනිහෙක් කියන කතාවකින් ඔය ජාත්‍යන්තර ප්‍රශ්නේදී එක එක ඔය මුජිබුර් රහ්මාන් එක එක කියන කතා වලින් වෙන්නේ මොකද්ද ඊට වඩා ලොකු විනාශයක් වෙන්න පුළුවන් ඔය මේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉතින් ඒකයි මේ ඉතින් එතන ඇත්තට මේ රටක අපිට ඇත්තට මේක කොහොම ගැහුවත් ඇමරිකාවයි ඊශ්‍රායලයි ඉරානෙට මොන හේතුවකට ගැහුවත් ත්‍රස්තවාදයකට ගැහුවත් නිකන් ජොලියට ගැහුවත් ඒක ඇත්තටම අපිට අදාළ නැහැනේ අපිට අදාළ නැහැ ජනාධිපතිතුමා කිව්වේ හුණ්ඩුව කියන එකෙන් අදහස් කරේ මුන් ඒකවත් තේරුම් ගන්න මේ වගේ අපේ චූටි රටක් අපිට යමක් කරන්න පුළුවන් හැප්පෙන්න පුළුවන් රටක් නෙමෙයි එතකොට ඒක අපි ජාත්‍යන්තරයට ඒ කරන මිනිස්සු කරන යුද්ධ වලට අපි මේ මැදිහත් වෙලා අපිට වොයිස් කට් දෙන්න බෑ මේක මෙහෙමයි මේක වැරදි මේක මෙහෙමයි කියලා මුම් මේ කීප දිනක එකෙක් නෙමෙයි නාමල්ව ඉන්න සෙට් එකක් ඉන්නදී නංගන් කියන්න ඕනේ ඇත්තටම මම කියන්නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේවට නීති නැත්තම් නීති හදලා හරි මොකද රටක් හරියට කරගෙන එනකොට මේ මිනිස්සු මේ අවුස්සන්න තියාගත්තාම මේ මහ ජනතාව කැළඹීමක් නෙමෙයි කරන්නේ මේක රට ඇතුලේ මහ ජනතාව කැළඹීමක් නෙමෙයි ජාත්‍යන්තරේ රටවල් ඇතුලේ පවා මේ ගස්ට නැති කරන මේ ප්‍රකාශ තමයි දෙන්නේ. ඒක හින්දා මේ ඒවට අනිවාර්යෙන් නීති හදලා හරි මේ මිනිස්සු අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ විමල් වීරවංශට මොකද්ද තියෙන අයිතිය මේ සලේ අත්අඩංගුවට අරන් තියෙන මොකක් හරි හේතුවක් හින්දා අපි ඇත්තටම මම වුණත් දන්නේ නැහැ නේ. ඉතින් අපිට අපි ඔය නිවුස් වලින් කියන දේවල් මේ මොකද්ද මේ පාස්කු ප්‍රහාරයටද පාස්කු ප්‍රහාරය කියන්නේ එක මිනිමරුවක් නෙමෙයිනේ. එතන සමූල ඝාතනයක් නේ. සමූල ඝාතනයක් කියම ඒක සෙල්ලම් නඩුවක් නෙමෙයිනේ. සමූල ඝාතනයක්. ඒක අධිකරණයේ තීරණය කරයි මේක වැරදිද හරිද කියන එක තීරණය කරයි. මෙයාට තියෙන බලය මොකද්ද මේ අධිකරණයට යන්න තියෙන CID එකේ තියෙන කේස් එකක් කොහොමද මෙයා කියන්නේ නිකන් අත්අඩංගුවට අරන් තියනවා කියලා. නිකන් අත්අඩංගුවට අරන් තියනවලු මේ බුදිය ගන්න තියෙන මීයෝ දුවනවලු එහෙම කියන්නේ මේ මිනිස්සයාට අයිතියක් නැහැ දැන් අපිට එහෙමනම් දැන් සරත් පොන්සේකාවත් නිස්කාරණයක් අත්අඩංගුවට අරන් ඒ වගේ ඒ විදිහට තියලා තිබ්බ හරි කමක් නැහැ. ඉතින් ඒ කාලෙත් මේ රජයෙන් කර මේ නීතිය හැමුවේ කරපු දෙයක් මේකත් නීතියෙන් කරන දෙයක්. ඒකට බලපෑම් කරන්න කාටවත් බෑනේ. ඒ වගේ අර ඇත්තටම කතාවක් තියෙනවා හරියම විපක්ෂයක් නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරියම ශක්තිමත් විපක්ෂයක් තිබුණා නම් මේ වගේ ගොන් ආතල් දෙන්න මිනිස්සු ඉදිරියපත් වෙන්නේ නැහැ. දැන් විපක්ෂෙන්ද දෙන්නේ කොයි පක්ෂෙන්ද දෙන්නේ කියලා පාරට බැලලා මිනිස්සු ඔහේ වොයිස් කට් දෙනවා මේක නිකන් එන ජොලි විකාරයක් වෙලා තියෙන්නේ. ඇත්තටම මෙහෙම රටක් කරන්න බෑ. ටිකක් දරදඬු පාලනයක් නැත්තම් කරන්න බෑ. මේ නීති හදලා හරි මේ වගේ මේ මහ ජනතාව කලඹවන එකයි රටවල් අතර ප්‍රශ්න ඇති කරන්න හදන මිනිස්සු අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්න ඕනේ. මම නම් කියන්නේ මෙහෙම රටක් කරන්න බෑ මේ මුන් වගේ එක්ක මුන් යන්න ඕන ගෙවල් වලට. තවත් අර ගෙම්බුවාගේ අවුරුදු ගාණක් තිස්සේ මේ තාමත් මේ මිනිස්සු අනේ මන්දර මිනිස්සු නම් මෝඩ නෑ. මිනිස්සු උන් හිතනවා ඇති මේ උන් ආයි රට හදනකම් මිනිස්සු බලා ඉන්නවා කියලා.
මුන් මහ පුදුම කරදරයක්. අර මිනිස්සුන්ගේ ඡන්දෙන් ගෙනත් දාපු කාලයක් තිබුණා. දැන් ඡන්දෙන් නෙමෙයි ඉන්නේ. දැන් ඔය මුනුන් දෙවුන් වගේ ඡන්ද වුණෙත් නැහැ. උන්ට läගලා ඉඳගෙන මේවට ඇත්තටම නීති ගේන්න ඕනේ. නීති ගෙනල්ලා ඉවරලා මුන්ව පන්නලා දාන්න ඕනේ. අරනම් රටවල් වලුත් පන්නලා දාන්න ඕනේ. මුන්ව ගිහින් දාන්න ඕනේ. ඉරාන් වගේ රටවල් වලට ඔන්න කරගෙන හිටපියව කියලා. රටින් පිටුවහල් කරන්න ඕනේ. කාලකන්ණි හැත්ත රටක් කරන්න දෙන්නේ නැහැ. කකුලෙන් අදින්න හදනවා. මොන අයිතියක්ද කියන මොනවද දැනගෙනද? දැන් විපක්ෂ ናයකයෙක් ඉන්නවා අර ගහපු මිසයිලෙයි අපිට අදාළද? අපිට අදාළ නැහැ නේ. අපිට හොයන්නත් බෑ. ඊට වැඩිය බලගතු නැවක් තමයි ඒක. ඒකේ තියෙන ආරක්ෂක කටයුතු ඒවා ලංකාවටත් වැඩිය ලොකු තාක්ෂණයක් තියෙන නැවකට ඒක ගහලා තියෙන. ඒක අපිට වැඩක් නැහැ නේ. මිසයිල් එකෙන් ඇවිල්ලා ගැවද යටින් ඇවිල්ලා හිල් කරාද ඒක අපිට අදාළ නැහැ. මිනිහේ කරදරයකට වටුණාට පස්සේ ඒකට උදව් කරන එක සාමාන්‍ය ඉතින් මිනිස්සෙගේ සිරිතක් නේ. දැන් අපරාධකාරී පිටුපස්සේ පොලිසියෙන් එලවගෙන එනකොට මේ අපරාධකාරයයිලා බයිසිකලේ පෙරලලා වැටලා තුවාල වෙනවා කියන්නකෝ. අපි දන්නේ අපරාධකාරයෙක්ද කියලා. අපි අපරාධකාරයෙක් කියලා දැනගත්තත් අපි ඉස්පිරිතාලයකට දාලා අපි ඕන්න පොලිසියට කෝල් කරා මෙන්න මේ අපරාධකාරයෙක් කියලා දැනගත්ත හින්දා තමයි මේ කියලා. ඉතින් අර මිනිස්සෙකුට කරදරයක් වෙච්ච ලාවක ඒකට පිට වෙන එක ඉතින් ඇත්තට ඒක ලොකුම කතාව ඒක නෙමෙයි. දැන් මම ඉන්නේ අයර්ලන්තේ. මෙහෙ මිනිස්සුયો අපි දන්න අපේ යාළුවෝ දන්න කට්ටිය අහනවා මේ ඔයාලා රටේ මේ ලොකු වැඩක් කරලා තියෙනවා මෙහෙම ඒක මාරයි මේක මාර වැඩක් කියලා. ලංකාවේ ඒ තරම් ලෝකෙටම නම මේ වෙන වැඩක් ඒ නැව මේ බේරගෙන මේ මිනිස්සු මේ පරීක්ෂාකාරීව තියාගෙන ඉන්න එක කියන්නේ කරදරයක් නැති මිනිස්සු මේ සහ මේ රැකවරණේ දීපු එක. ඒක ඇත්තටම මම දන්න තරමට මේ අයර්ලන්තේ අපි දන්න යාළුවා අපෙන් අහනවා මෙහෙම වෙලා අපි දන්න කොහොමද දන්නේ අපි කියලාද නැහැ නිවුස් වලට බලලු. ඉතින් ඒ වගේ මානසික එච්චර මෙහෙමරක් කරපේක පිටරට මිනිස්සු එච්චර අගය කරන එක ලංකාවේ ඉන්න මේ කුහක හැත්ත දේශපාලනේ දෙපැත්තට බෙදලා කරාට කමක් නැහැ. එක පැත්තක් තිබිලා වැඩක් නැහැ නේ. ඒක කමක් නැහැ. මේක හරියට හොයන්න බල නැතුව ඕන එකයි එපා එකයි දන්න එකයි නොදන්න එකයි හැම මගුලටම බැහැගෙන බොරුවට කෑ ගහනවා. ඈ ඒක ඕනේ බූරුවකට පේනවා නිකන් කොලයක් බලන්න අපිටත් ගැහුවොත් මේ නෙට් එකේ මිසයිල් ආර්ක අරව මේවා සබ්මැරින් වර්ග කියනවා නන් ටික එනවා. ඕක කොලේක ලියාගෙන මේ කියවටටත් තියනවාද? ඈ ඒක සමහර නම් කියන මේ අහසේ ඉඳලා මේ නිරීක්ෂණය කරන ඒවා ගැනත් කියනවා. අහසේ ඉඳලා නිරීක්ෂණය කරනවා කොහොමද? මූදයට මේ නිරීක්ෂණය කරන්නේ. ඒ වගේ නේවන් දන්නේ මේ ගොන් ආතල් දෙන්නේ මේවා ඇත්තට මම නම් කියන රජෙන් ජනාධිපතිතුමාගේ පුළුවන් නම් ඉල්ලීම් කරන්නේ මුන්ට නීති ගෙනල්ලා හරි මුගේ කටවල් වහන්න. නැත්තම් මේ බල්ල බොරුනා වගේ මේකෙන් ජාති විවාද විතරක් නෙමෙයි ගොඩක් කරදර සිද්ධ වෙන තන රටවල් අතරේ ප්‍රශ්න ඇති වෙන්න තියෙනවා. දැන් ජාත්‍යන්තරයේම නමක් දිනාගෙන ටික කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ලංකාවේ මේ ජීවත් වෙනවා. ඒක නැති කරන්න හදනවා මුන් ඉඳගෙන. මුන්ට කමන්නේ රටට මිසයිල් ගහලා හරි කමන්නේ රට නැත්තර නැති වෙලා හරියන උන් හිතනවා ඉතින් මේ රට නැත්තර නැති වෙලා රටට මිසයිල් ගහලා විනාශ වුණාට උන් මැරෙන්නේ නැතුව ජීවත් වෙයි කියලා ආපහු දේශපාලනයක් පටන් ගන්න. ඒ වගේ ගොන් හැත්තක් ඉන්නේ. ඕවා කියන්නේ අපේ ලේක කැරනවා ඒකින්ද ජයවා මේ බලා ඉන්න බැරුව තමයි වොයිස් කට්ටයක් දුන්නේ ජයවා.